ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම updated.lk YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. සංවර්ධන නිලධාරී සේවයේ කාර්යක්ෂමතා කඩයිම් විභාග පළවන දෙවන සහ තුන්වන කියන විභාග මේ වෙද්දි ගැසට් කරලා තියෙනවා. ඉතින් ඒ විභාගය මාර්ගගත ක්‍රමයට තමයි ඔබට ආයුධම් කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ ආයුධම් පත නිවැරදිව යොමු කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු නිවැරදිවම ආයුධම් පත යොමු කරන්නේ කොහොමද කියලා. මේකෙදී ඔයා මුලින්ම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙන්න මේ විදිහට slida.lk කියලා සර්ච් කරන්න. ඒ සර්ච් කරාට පස්සේ මෙන්න මෙතන apply examination කියලා තියෙනවා. එතන ක්ලික් කරාට පස්සේ මේ විදිහට login to your account කියලා එනවා. එතන ඔයාලට account එකක් තියෙනවා නම් ඒ account එකෙන් log වෙන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන sign up කියන button එක ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාගේ first name එක ඇතුළත් කරන්න ඕන. ඒ වගේම ඔයාගේ last name එක, ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඔයා දැනට භාවිතා කරන දුරකථන අංකයක්, ඔයාගේ ඊමේල් ලිපිනය, මෙතෙන්ට ඇතුළත් කරද්දී ඊමේල් එක අනිවාර්යෙන් ඔයා දැනට භාවිතා කරන ඊමේල් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් එක මෙතෙන්ට ඇතුළත් කරන්න. ඒ පාස්වර්ඩ් එක ඔබට කැමති පාස්වර්ඩ් එකක් characters 6කට වැඩිය වගේ භාවිතා කරලා හදා ගන්න පුළුවන් පාස්වර්ඩ් එක. ඒ විදිහට ඇතුළත් කරලා මෙන්න මේ continue කියන බටන් එක ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එකට මුලින්ම ඊමේල් එක වෙරිෆිකේෂන් කරන්න. ඊමේල් එකට අංක 6කින් යුත් කෝඩ් එකක් ලැබෙනවා, OTP එකක්. ඒක ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකයට නැවත OTP එකක් ලැබෙනවා. ඒ දුරකථන අංකය වෙරිෆයි කරන්න. ඒකත් මෙතෙන්ට ඇතුළත් කරලා මෙන්න මේ submit කියන බටන් එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට කෙලින්ම account එකට log වීමේ හැකියාව තියෙනවා. ඒ log වුණාට පස්සේ මෙන්න මේ apply for exam කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා මෙතනින් ඔයාට අදාළ නිලධාරී සේවය කියන්නේ development officer service කියන එක select කරන්න. select කරාට පස්සේ මෙන්න මේ විදියට විභාග තුන මෙතන පෙන්නනවා. ඔයාට අදාළ පළවෙනි EB එකද දෙවෙනි EB එකද තුන්වෙනි EB එකද select කරලා එතන ඇතුළත් කරන්න. ඇතුළත් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාගේ appointment number එක ඇතුළත් කරන්න ඕන. ඊට කලින් උපදෙස් මාලාවක් දීලා තියෙනවා මෙන්න මේ විදියට. පළමුව ඔබගේ අයදුම්පත්ය පද්ධතිය තුළ නිර්මාණය වන අතර එම අවස්ථාවේදී ඔබට අයදුම්පතෙහි වෙනස්කම් කිරීමට අවශ්‍ය වේ නම් අදාළ වෙනස්කම් සිදු කළ හැක. අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමෙන් පසු හෝ වෙනස්කම් නොමැති නම් හෝ අයදුම්පත පද්ධතිය වෙත යොමු කළ, ඒ කියන්නේ සබ්මිට් කරන්න පුළුවන්. අයදුම්පත යොමු කිරීමෙන් පසු කිසිදු හේතුවක් මත නැවත වෙනස්කම් සිදු කරන්න ඔයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කළ විගස ඒ බැව් ඔබ විසින් ලබා දී ඇති ජංගම දුරකථන අංකය වෙත කෙටි පණිවිඩයක් මගින් දක්වනු ලැබේ. එවිට ඔබගේ පරිශීලක ගිණුම වෙත පිවිස විභාග ප්‍රවේශ පත්‍ර භාගත කරගත හැක. නිවැරදිව අත්සන් කරන ලද විභාග ප්‍රවේශ පත්‍රය විභාග දිනයේදී විභාග ශාලාව වෙත රැගෙන ආ යුතුය. ඔබ ලබා දුන් තොරතුරු අසත්‍ය නම් ඔබගේ අයදුම්පත කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර තොරතුරු සඳහා 2025 10/13 සිට 2025 10/31 දක්වා මෙන්න මේ කියන දුරකථන අංක වලට ඇමතීමෙන් ඔබට වැඩිදුර විමසීම් පුළුවන්. 0114 51 33 66 0114 51 33 කියන දුරකථන අංකට වලට අමතලා වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. මුලින්ම මෙන්න මෙතන ඔයාට අදාළ
කෝඩ් එක දෙන්න CSDOS කියන එක. ඊට පස්සේ ඔයාගේ appointment number එක මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ full name එක capital වලින් ඇතුළත් කරන්න. ඊට පස්සේ name with initial වාගේ ඇතුළත් කරන්න. ඒකත් capital අකුරෙන් ඇතුළත් කරන්න. ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔබගේ account එක නිසා එතන ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ current workplace එක මෙතන ඇතුළත් කරන්න ඕන. ඔයා දැනට වැඩ කරන සේවා ස්ථානයේ මොකක්ද කියන එක මෙතන ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයා විභාගයට මුහුණ දෙන මාධ්‍ය මොකක්ද කියන එක මෙතනින් ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාට අදාළ සබ්ජෙක්ට් මෙතන සිලෙක්ට් කරන්න තියෙන්නේ. මෙන්න මේ ඇඩ් කියන බටන් එක ක්ලික් කරලා ඒ අදාළ සබ්ජෙක්ට් ටික මෙතනින් ඇතුළත් කරන්න. එකවරකට එකයි ඇඩ් කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාට අදාළ සබ්ජෙක්ට් මෙතෙන්ට ඇතුළත් කරන්න. ඇතුළත් කළා මෙන්න මෙතන තියෙන පහලින් ඔයාට එක්සැමිනේෂන් සෙන්ටර් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාට අදාළ දිස්ත්‍රික්කයේ සෙන්ටර් එක. ඔයාගේ ලෑන්ඩ්ලයින් එකක් තියෙනවා නම් ඒක මෙතෙන්ට ඇතුළත් කරන්න. ඔයාගේ කාර්යාලයේ දුරකථන අංකය මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ current workplace එකේ address එක මෙතෙන්ට ඇතුළත් කරන්න ඕන. ඒ වගේම ඔයාගේ පදිංචි ලිපිනය මෙතෙන්ට ඇතුළත් කරන්න. ඒ ටික ඇතුළත් කරලා මෙන්න මෙතන ඔයා විභාගයට මුහුණ දෙන්නේ පළවෙනි පාරද කියන එක මෙතන ඇතුළත් කරන්න තියෙනවා. එතන පළවෙනි පාර නම් ඔයාට ගෙවීම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයා පළවෙනි පාර නෙමෙයි නම් මෙන්න මේ no කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයා එක්සෑම් එකට කී පාරක් මුහුණ දුන්නද කියන එක මෙතන ඇතුළත් කරන්න තියෙනවා. ඒ වගේම ඔයා ඇතුළත් කරන සබ්ජෙක්ට් ගානට ගෙවන මුදල මෙතන ඇතුළත් කරන්න. ඒ වගේම ඔයා සල්ලි ගෙවපු රිසිට් එකේ transaction ID එක මෙතන ඇතුළත් කරන්න. ඒ විදිහට ඇතුළත් කරලා ඔයා ඒ සල්ලි ගෙවපු රිසිට් එකේ ස්කෑන් කොපි එකක් PDF එකක් JPG එකක් වගේ ස්කෑන් කරගන්න. ස්කෑන් කරගෙන මෙන්න මේ විදිහට එතෙන්ට ඒක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා මෙන්න මෙතන ඔයා අහනවා ඔයා විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක්ද කියලා. එතන නැත කියලා දාන්න. ඊට පස්සේ මෙන්න මේ ටික් එක දාලා මෙතන මේ සේව් කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ confirm exam application කියලා එනවා. එතන confirm කරන්න. ඒ විදිහට confirm කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට
මේ ඇප්ලිකේෂන් එක ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් වෙනවා. එතන තියෙන සබ්මිට් කියන බටන් එක දීලා ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔයාට සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කන්ෆර්ම් කියන එක දුන්න. ඒ දුන්නාට පස්සේ මෙතන ඔයාට successfully submitted කියලා මැසේජ් එකක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සංවර්ධන නිලධාරී සේවයේ කාර්යක්ෂමතා කඩයින් විභාගය මාර්ගගතව ආයුධම් කරන්නේ. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් ඉරුවේ කමෙන්ට් එකක් දාන්න. ඉදිරියේදීත් මේ වගේ අප්ඩේට් සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු හරියටම දැනගන්න updated.lk YouTube නාලිකාව subscribe කරන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා notification එකත් on කරලා තියාගන්න.